හරි අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ Samsung A26 5G ෆෝන් එක අන්බොක්ස් කරන්න. මේක දැනට මම ෂොප් එකේදී ඕපන් කරා. මම ගෙදර ගෙනට ආවහු ඕගොල්ලන්ට සම්පූර්ණ රිවිව් එකක් අරන් එන්න යන්නේ. කරන්න ඉස්සරහා පෙනුම මේ විදිහට තියෙන්නේ. එතන කැමරාස් තුනක් තියෙනවා. මම ෆෝන් එක අරගෙන පෙන්නන්නම්. සයිඩ් එකේ මේ පැත්තේ ගහලා තියෙනවා A26 5G කියලා. මුකුත් නැහැ. පිටිපස්සේ made in Vietnam කියලා ගහලා තියෙනවා. හරි. එතකොට Samsung කියන්නේ South Korean brand එක. South Korean වලට මේකේ made එක කියන්නේ Vietnam. හරි. ඊට පස්සේ මෙතන බලන්න මොඩල් එක තියෙනවා. ඊට පස්සේ කලර් එක මම අරගෙන තියෙන white එක. මේකේ RAM එක 6GB storage එක 128GB එකක් තියෙන්නේ. ඔය ටික තමයි අපිට එළියෙන් බලුවම පේන්නේ. ෆෝන් එක එළියට අරගෙන පෙන්නන්න. අපිට මෙතන තියෙන ෆෝන් එක බලන්න මේ විදිහේ ලස්සන ග්ලොසි පෙනුමක් එක තියෙන white color එක මේ විදිහට මෙතන තියෙනවා power on off button එක, මෙතන volume up down එක තියෙනවා, cam එක තියෙනවා, type C port එකක් අපිට තියෙනවා, ඊළඟට SIM tray එක මෙතන තියෙනවා. white color එකේ තියෙන ලස්සන glossy look එකක් තියෙන්නේ. ගොඩක් මේක බරින් අඩු ෆෝන් එකක්. හරි. ඒ බර කීයද කියන ඒ ටික අපි කතා කරමු. ඊට අමතරව box එකේ මෙන්න මේක විතරයි තියෙන්නේ. මේක ඇතුලේ SIM removal tool එක තියෙනවා. එතන type C to C cable එකක් තියෙනවා. එතකොට මේක විතරයි හම්බෙන්නේ. ඔයාලට power adapter එක වෙනම ගන්න වෙනවා. paperwork ටික තියෙනවා. ඉස්සරහයි තියෙන්නේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු මේකේ ස්පෙක්ස් ටික. මම Samsung official site එකට අනුව ඔයගලන්ට හිමීට විස්තර කරලා දෙන්නම්. මේකේ operating system එකට දැන් මේක රිලීස් කරලා තියෙන්නේ 2024. මේකේ අවුරුදු 6ක් දක්වා operating system එකට upgrade වෙනවා කියලා තියෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා මේක 2025 ගත්තොත් එහෙම අවුරුදු 4-5ක් වගේ කාලයක් යනකම් අප්ඩේට් උත් වෙන නිසා මේක පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 4-5ක් දක්වා. ඒ කියන්නේ බජට් ෆෝන් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මේ බැටරි කැපැසිටි එක ගත්තොත් එහෙම මිලි ඇම්පියර් 5000 තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසක් ප්‍රශ්නයක් නැතුව ඉන්ටර්නෙට් උත් පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන්. මේගොල්ලෝ බැටරි ස්පෙක්ස් වෙනම දාලා තිබ්බා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් යූස් කරලා පාවිච්චි කරද්දි කොච්චර දන්නේ මේ විදිහට වීඩියෝ ප්ලේ කරන ගමන් පාවිච්චි කරද්දි කොච්චර කියන්නේ පැය කීයක් පාවිච්චි කරන්න පුළුවන් දන්නේ ඒ ටික මේගොල්ලෝ මෙන්ෂන් කරලා තිබ්බා. මම ඒ ටිකත් වෙනම යන්නම්. මිලි ඇම්පියර් 5000 කියලා කියන්නේ හොඳ ටයිප් ඇත්තරම මේ බැටරි කැපැසිටි එක. මේකේ ඊට පස්සේ කැම් වලට අපි පොඩ්ඩක් ආවොත් එහෙම මෙන්න අපිට තියෙනවා සෙල්ෆි කැම් එක. ඒක මෙගාපික්සල් 13යි. පිටිපස්සේ බලන්න මේකේ කැම් තුනක් තියෙනවා. මේ උඩම තියෙන එක අල්ට්‍රා වයිඩ් ඇන්ගල් එක. ඒක 8 මෙගාපික්සල්. මේක වයිඩ් ඇන්ගල් එක. ඒක 50 මෙගාපික්සල්. ඊට පස්සේ අර මැක්‍රෝ ෂොට් එකක් ගන්න මැක්‍රෝ කැම් එක කියලා මේක කියන්නේ. මේක 2 මෙගාපික්සල් විදියට තමයි කැම් එක වේරි වෙන්නේ. ඊට පස්සේ මේකේ මේ
බලන්න හරියටම රිලීස් කරපු ඩේට් එක මේක 2025 මාර්තු මාසේ 19 තමයි රිලීස් වුණේ. ඒ කියන්නේ අවුරුදු 6ක් දක්වා ඔපරේටිං සිස්ටම් එක ඔපරේටිං සිස්ටම් එකේ අප්ඩේට් එනවා කියලා කියන්නේ අවුරුදු 6ක් දක්වා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව රන් කරන්න පුළුවන්. හරි. මේකේ බර වෙන්නේ මේක ග්‍රෑම් 200ක් බරයි. thickness එක ගන්නේ මිලිමීටර් 7.7ක thickness එකක් මෙයාගේ තියෙන්නේ. හරි. Android version එක Android 15 එකක් කියන්නේ මම ගත්ත ස්ටෝරේජ් එක වෙන්නේ මෙතන මම ගත්ත ස්ටෝරේජ් එක 128 GB ඒක විතරයි තිබ්බේ RAM එක 6GB එක RAM එක 6GB එකත් එක්ක එන ස්ටෝරේජ් එක වෙන්නේ 128 GB. ඒතකොට RAM එක 8 එකත් එක්ක 256 එනවා. ඒක ගාන පොඩ්ඩක් වැඩි. මම මේක ගත්තේ 69කට මහරගම චින්තන GSM එකෙන් ගත්තේ. ඒකම තිබ්බා 8GB 8GB RAM එක 256VG ස්ටෝරේජ් එක එයා වුණා 75ක් මට මතක විදිහට ඒගොල්ලෝ කියපු විදිහට. හරි. එතකොට මේකේ ඩිස්ප්ලේ සයිස් එක වෙන්නේ 6.7 inches. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ඩිස්ප්ලේ සයිස් එක 6.7. ඒක තමයි යන්නේ. මේකේ තියෙන නෙට්වර්ක් එක ගත්තොත් එහෙම මෙයාට 5G තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ SIM එක 5G නම් සහ ඔයාලගේ දිහාවට කවරේජ් එක හොඳයි නම් එහෙම ඔයාලගේ පැත්තට මේක 5G සපෝට් කරන ෆෝන් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ඩිමෙන්ෂන්ස් ගත්තොත් එහෙම දිග පළල උස බලන්න දිග මෙන්න මෙයා වෙනවා මිලිමීටර් 164ක. ඒ කියන්නේ ඇඟල් වලින් 6.46 inches වෙනවා. පළල 77.5 millimeters inches වලින් 3.05 inches. thickness එක ගත්තොත් එහෙම මෙන්න මෙයා 7.7 millimeters thickness එක 0.3 inches විදියට වෙනවා. හරි. මේකේ මේ glass එක front glass එක Gorilla Glass Victus Plus කියන glass front එකක් යන්නේ. frame එක මෙයා flagship frame එකක්. මෙන්න මේ frame එක plastic frame එකක් back එක වෙන්නේ glass back එකක් තියෙන Gorilla Glass Victus Plus කියන glass එක. ඊට පස්සේ මේකට මෙතන SIM tray එක SIM අපිට දාන්න පුළුවන්. මේක dual SIM phone එකක් දාන්න පුළුවන් වෙන්නේ nano SIM දෙකක්. ලොකු SIM තියෙනනම් එහෙම ඔයාලට arcades වලට ගිහිල්ලා nano SIM වලට convert කරගන්න වෙනවා. හරි. dust and water resistance කියලා තියෙනවා up to 1 meter depth එකකට and 30 minutes වලට. මම හිතන්නේ water resistant කියලා කිව්වට මේක water proof නෑ. කියන්නේ වතුරට එහෙම දාන්න බෑ. display එක අපි body එකනේ කතා කරේ. display එක වෙන්නේ මේ super AMOLED කියන display එකක් තියෙන්නේ. ඒකේ hertz එක 120 hertz එකක්. ඒ කියන්නේ මෙයා යම් තාක් හොඳ display එකක් කියලා අපිට කියන්න පුළුවන්. resolution එක 1080x2340යි pixel. මේකේ මේ හොඳ අර Gorilla Glass කියන glass එක නිසා මෙයා හොඳ හොඳ protection එක display එකට තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔයාලට අනිවාර්යෙන් මේකත් දාගන්න වෙනවා display එකක්. මම දැන් මෙතන tempered එක අනිවාර්යෙන් දාන්න. නැත්නම් display එක යන්න පුළුවන්. ප්‍රධාන දේවල් ගැන අපි කතා කරමු. ඊට පස්සේ ඔයාලට මේ micro SD card එකක්. දැන් මෙතන 128 GB storage එකක් තියෙනවා. මේක බැරි වෙලාවක මදි වුණොත් එහෙම ඔයාලට micro SD card එකක් දාගන්න පුළුවන්.
හැබැයි ඒක දානවා නම් එහෙම ඩුවල් සිම් දාන්න බෑ. මේක ෂෙයාර්ඩ් සිම් ස්ලොට් එකක් තියෙන්නේ. ඒක නිසා එක්ක ඩුවල් සිම් නැත්නම් එක සිම් එකක් එක්ක මයික්‍රෝ SD එක. අන්න ඒ ඩිස්ඇඩ්වාන්ටේජ් එක තියෙනවා. මේකේ තියෙන ඔප්ෂන් ගත්තොත් එහෙම ඔප්ෂන් නම් ගොඩක් තියෙනවා. හැබැයි ලංකාවේ ප්‍රසිද්ධ තියෙන ඔප්ෂන් වෙන්නේ 6GB මම අර කලින් කිව්වත් වගේ 6GB 128 and 8GB 256. උපයාල් සාමාන්‍යයෙන් 8000ක විතර වෙනසක් තියෙනවා. ඔයාලා ඒ වෙනස වර්ත් නම් අරකට යන්න. වීඩියෝ ක්වලිටි එක ගත්තොත් එහෙනම් මෙයාගේ මේ 4K වීඩියෝස් වලට යන්න පුළුවන්. කැමරා එකේ ක්වලිටි එක පෙන්වන්න විදියක් නැහැ. මෙන්න මේක පොඩ්ඩක් කියන්න ඕනේ සවුන්ඩ් පැත්තෙන් ගත්තොත් එහෙනම් මෙයාගේ අර 3.5 3.5mm හෙඩ්ෆෝන් ජැක් එක මේකේ නැහැ. ලවුඩ් ස්පීකර් තියෙනවා 3.5mm හෙඩ්ෆෝන් ජැක් එක අර ඉස්සර මේ සාමාන්‍යයෙන් අවුරුදු 2-3කට කලින් ඉඳන් දිගටම තිබ්බ ඒක නැහැ. එතකොට ඔයාලට හෙඩ්ෆෝන් එක ගන්න පුළුවන් Samsung වල. එතකොට ඒකේ පෝට් එක වෙන්නේ C එක. එතකොට ඔයාලට ප්‍රශ්නේ තියෙන්නේ charge කරන ගමන් wired මයික්‍රොෆෝන් එක ගහගෙන සින්දු අහන්න බෑ. එතකොට charge කරන වෙලාවට ඔයාලට සින්දු අහන්න වන්නම් තියෙන solution එක වෙන්නේ Bluetooth earbud එකකට යන එක. වෙන option එකක් නැහැ. Bluetooth version එක 5.3 කියන version එක කියන්නේ speed එක හොඳයි. අනිත් පැත්තට මෙතන මේ sensors පැත්තෙන් ගත්තොත් fingerprint එක මෙන්න මෙතනයි තියෙන්නේ. ඔයාලට මෙතන fingerprint එක දාගන්න පුළුවන්. එතකොට මෙතනින් මේ විදිහට touch කරලා තමයි open කරන්නේ. හොඳ sensitivity එකක් තියෙනවා. charge කරද්දී ඔයාලා මතක් කරලා මම මේකට බලන්න මෙන්න මේ තියෙන්නේ C to C cable එක. මෙයාගේ තියෙනවා මෙයාට ගනිද්දි ගන්න 25 watt power adapter එකක් ගන්න. හරි ඒක තමයි මේ Samsung වල recommend කරන්නේ. ඊට වඩා අඩු එකක් නම් කොහොමවත් ගන්න එපා. වැඩි එකකුත් තේරුමක් නැහැ. මොකද මෙයා ගන්නේ 25 වල ඉන්නේ. ඒ නිසා 25 එකකටම යන්න. මේකේ තියෙන colors ගත්තොත් එහෙම colors හතරක් තියෙනවා. black, white, mint, peach, pink කියන colors ටික. මම මේ white color එකට තමයි මම ගිහින් තියෙන්නේ. ඔය ටික තමයි ප්‍රධාන ටික. වෙන මොනවා හරි ප්‍රශ්න කට්ටියට තිබුණොත් එහෙම කමෙන්ට් එකක් විදියට දාන්න.